ඇක්ෂන් නුවලා මට සත්‍ය පවසුණු පුරෝහිත මාගේ අනුදැනුමකින් තොරව බාණ්ඩාගාරයේ ඒ පාර උඹ මොනවද බං ඔය කියවන්නේ ඈ බලාගත්තේ නැද්ද මේක දැන් මහා පඬිතුයා වගේ මට ටෝක් දුන්නනේ දැන් කියන්කො බාරියට. හරි හරි ඔයා හරියට කිව්වෙත් නෑනේ පොඩ්ඩක් ඉන්නව කලබල නැතුව මං හරියට අරන් පෙන්නන්න. හරි ගමු මචං. ගමු ඈ හරියට ගනින් ඈ ස්ටෑන්ඩ් බයි. ඇක්ෂන් තේ යෝ බං උඹලා මේ මොකද බං මේ කොච්චරවත් තේ උස්සන් යන්නේ මේ තාම පළවෙනි ඩයලොග් එක බං අහන්නේ දැන් මේ රජා මාරු කරලා මූත් නානවා දැන් මේ පාර අපි හිතුවේ මේ ජොකිය මාරු කරාම අස්සේ එහෙන අයියෙන් දුවනවා ඇති කියලානේ වෙලි නම් ඒත් එක තැනමනේ ආස්සයට නෙවෙයි දැන් මට දුවන්න වෙලා තියෙන්නේ මුව තේල්ලන්න බෑ මුව රජා කළා නම් ඉවරයි. මේ උඹට හොඳටම ෂුවර්ද රජකාලේ කතා කරේ මෙහෙ මේ කියලා. මොනව කලවහන් හරිද? හරි නම් බං ඉතින් තව අල්ලල්ලා ඉන්නේ හරි ඇති දැන් මේ එන වෙලාවක් ගිහලා තාම පළවෙනි ඩයලොග් එක රජවරු දෙන්නෙක් නාලා ඉන්නේ ඈ මම ස්ටෑන්ඩ් බයි කියලා ගනි ස්ටෑන්ඩ් බයි. Camera, rolling. Order number 14. ඇක්ෂන්. අයියෝ ඒ පාර උඹලා ආයිතේ ගෙනාවද බං නෑ නෑ මේ තේන්නේ මේ කෝපි අයියෝ මචන් තේ හරි කෝපි හරි එහෙම මල ගෙවල් වල වගේ කොච්චරවත් මචන් තේ කෝපි අල්ලන්නේ නෑ මේ ෂූටින් වල හරි ඉතින් අපිට බාර දුන්න වැඩේනේ අපි කරන්නේ බලපන් කොමුන්ට වැඩක් බාර දීලා අපිට තියෙන කරදරේ. මොකද්ද නිකන් අනවශ්‍ය විදිහට කතා කරන් ඉන්න එපා හොඳේ අපිට පුළුවන් මෙතන මේ පැත්තකට වෙලා ඉන්න අර නිකන් ඉන්න එකේ සහයෝගයක් දෙන්න හැදුවේ හරි හරි මචං හරි දැන් හරි අවුලක් නැහැ මේ අපි ආයිත් ඒ කෝපි මොන හරි ඕනොත් මචං කියන්න එතකොට ගෙනෙන්කෝ හරි තක යන්න රේටලා හිටා. මොකද උඹ හුකුක් ගන්න මේ කතා කරන්න ඉගෙන ගනින් හොඳ අපි මෙතන බලෙන් අතර වෙලා නැහැනේ ඕගොල්ලෝ ඉන්න කිව්ව නිසා තමයි අපි මේ ඉන්නේ අයිනික අනවශ්‍ය කතන්දර කියාගෙන ආවොත් ඉතින් බලාගෙන කන පැලෙන්න වරේ යන්න ඇද්දුම් බහගත්ත මොකටද බං උඹ උන්ට ඕනේ නැති ටෝක් දෙන්න ගියේ ඈ උඹ දන්නවනේ උන් දෙන්න කවුද කියලා මම නම් දන්නේ මොන හරි වුණොත් එහෙම හොඳේ මේ ඔන්න ගමු මචං ගමු කවුද මෙතන ලකාසිකා කියන්නේ? ලකාසිකා අඳුරන්නේ නැත්නම් මාත්‍යට ලංකා පොලිසියෙන් නම් වෙන්න බෑ. මාත් ඉන්දියා පොලිසියෙන්. ඇයි? නම කිව්ව ගමන් දන්න උන් පාතාලේ මහ වැඩ්ඩොද? කන පලා ගන්න නැතුව කවුද කියන ලකාසිකා?